Hello, hello, hello. Welcome back to my YouTube channel. Today is my birthday. ඉතින් birthday එක දවස ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුණා. So මම පොඩ්ඩක් plan කරා එළියට යන්න බඩු ටිකක් ගන්න. ඉතින් අද මම විතරයි මම අලුත් ගෙදරකට ආවා. ඉතින් ඒවත් එක්ක මට බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලත් ඒකට join කරගන්න. Okay. This is my toner. Yeah. Toner එක apply කරලා ඒක ටිකක් face එකට මේ වෙනාට පස්සේ soap උනාට පස්සේ මම ගන්නවා serum. මම සාමාන්‍යයෙන් මොනට makeup use කරන්නේ නැහැ ලොකුවට. මොකද මගේ මොනේ pimples දානවනේ. මට ඒක නිසා okay. තව දෙයක් කියන්න ඕන මම අලුත් ගෙදරකට ආව ළමයි. ඉතින් ඊයේ ආවේ. ඒ කියන්නේ අලුත් මාසයක් අප්‍රේල් පළවෙනිදා ඉතින් අද අප්‍රේල් 2 මගේ බර්ත්ඩේ එක. ඉතින් මම කාට නැතත් මට ඒක ගොඩක් විශේෂයි. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක ඒක share කරගන්න. Okay. Okay. අද ගොඩක් ළඟ මේ මගේ පාට් එක ළඟ තියෙනවා සුපර් මාකට් එක. ඉතින් මම එතෙන්ට යන්න කියලා හැදුවේ. මම මෙහෙ ගැන ලොකුවට no idea. මගේ first time ඔන්න මගේ අලුත් මම ඉන්නේ කොහොමද මම ඉන්න සිටි එකේ first time මම එළියට බහින්න යන්නේ. ජෙල් එක බලන්න ඉතින් නේද? මොකක්ද use කරන lipstick color එක කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. බලලා හරි මේක යා බලමු හරි ගියේ නැත්නම් රිමූව් කරන්න පුළුවන් මේක matte colors එක ඒක ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න තියෙන්නේ. Okay ගාලා බලමු. හොඳයි දන්නේ මෙතෙන්ට ඔයාලට පැහැදිලි නැද්ද දන්න ඒ කලර් එක ලස්සනයි. Okay මම රිමූව් කරන්න ඕනේ නැහැ මේක හොඳයි. Okay මෙන්න මේ palette එකේ blush එක නෑ. Okay brush මේ විදියට මම චුට්ටක් ගන්නවා. චුට්ටක් ඔයාලට වීඩියෝ එකට පේන්නේ නැති වෙයි මෙතන එළියේදී බලමු final look එක. Okay මම නෑ නෑ පේන්නේ. Okay ඇස්සුඩ මොනවද ගානවද? ගාමු. මම මස්කාරා එහෙම යූස් කරන්න ආසයි. කලින් ආස නැහැ. කලින් මට හරි කරදරයි අප්පෝ. ඒ වොෂ් කරද්දී කළු පාට හැමදාම ගෑවෙන නිසා. ඒ වුණාට දැන් නම් ආසයි. වීඩියෝ වලට එහෙම ලස්සනට පේනවනේ. මම මේ අයි මේකප් එකේදී සාමාන්‍යයෙන් මගේ ස්කින් කලර් එකට මැච් වෙන විදිහට ගන්නවා. ඒක හරි අමුතු ලස්සනක් තියෙනවා. අර තනනේ හැටියට මේක මම නිකන් normal එළියට යන තනන්නේ. ඉතින් ලස්සනට ට්‍රිප් එකක් වගේ යනවා නම් ඉතින් ඔන්න ලස්සනට දාගන්නවා. ඊට පස්සේ අර මෙහෙම කරන්න යන්නේ පිටරට වල මගේ නිපතන තියෙනවා. මස්කාරා මේක ටිකක් බලන්න හරි බයෙන් ගන්න ඕන කාද මේ අයිලයිනර් එක වගේ තමයි ටික් ගාලා රැස්පිය දුනොත් ඉවරයි. ඒක ටිකක් අපහසුයිනේ.
අර මේ බලද්දි ටික ඔයාලට පේනවා දැන් හරි අමුතු වෙනසක් තියෙනවා මට නිකන් මොකද පේන්නේ නැහැ නේ ඕකේ මම බොරුද කිව්වේ ළමයි පේනවද මම මොකක් හරි වැඩ කරන්න ගියත් අනාගම ළමයි ඕකේ ඉතින් හරි. ඔයාලට වීඩියෝ එකට හරියට පේන්නේ මම ඔයාලට ලං කරලා පෙන්නන්නම් ලස්සනයි. එච්චරයිද? මට වෙන මොකුත් ගාන නැද්දෝනේ. බලන්නකෝ ඉතින් මගේ මේකප් එක දාන්න. මේකප් කියලා නෑ මම එහෙම ලොකුවට දාන්නේ නෑ. දාන්න නැත්නම් මගේ ෆේස් එක මම ටිකක් මේ දවස්වල පොඩක් ට්‍රීට්මන්ට් කරන ගමන් තියෙන නිසා මම ෆවුන්ඩේෂන් මුකුත් ගන්න නෑ. මං ගාවේ ඔක්කොම තියෙනවා ඒක ගන්න නෑ බයයි යන්නේ. ෆයිනල් ස්ටෙප් එක කොහෙ ගියත් ඉතින් අපි සුවඳට යන්න ඕනනේ අනේ. ඉතින් මම හරි ආසයි සුවඳ. මේකේ සුවඳ මාරයි යන්නේ. මම ඔයාලා ගාලා තියෙනවා ගන්න හරි සුවඳයි. වව්. වව් කිව්වට මොකද ටිකක් යන ගමන් ඉන්නේ. උලඟ ටිකක් වැඩි. මේව තනියම කතා කර කර යන්නත් බය වගේ මේ මට මෙහෙ හුරු නෑනේ. මොන වගේ කට්ටිය ඉන්නවද? ඒ වගේ කිසි අයිඩියා එකක් නැහැ මට තාම. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් ඊයේ ආවේ. අද ඔන්න එළියට බහිනවා මට බඩු වගේක් ගන්න තියෙන නිසාම. ඕකේ. අපි බලමු ඉතින් අන්තිමට මම මොනවද ගන්නෙ කියලා. ඉතින් එතකම් මාත් එක්කම ඉන්න. vlog එක අන්තිම වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
අදට vlog එක ඉවරයි. මගේ birthday vlog එක බලපු ඔයාලට ගොඩාක් thanks. ඒ වගේමයි මට wish එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. Bye bye. ආයෙත් vlog එකකින් හමු වෙමු. Thanks for watching.